අද අපි යනවා බ්ලොකින් වලට. බ්ලොකින්. ඒ කියන්නේ ඒ කෙරෙහිදී වැඩිපුරම බේසික් ටෙක්නික් වලට ආපහු යනවා. ඔයාලගේ බේසික් ටෙක්නික් චුට්ට අපි දියුණු කරගන්න ඕනේ. ඉතින් මෙයා ඒ කියන්නේ එකතු වෙලා නැහැ. මෙතන ඉන්න අයගේ රවිදු විතරනේ පාලින් ටෙක්නික් ටික හරියට වැටුනේ. ඒ නිසා පුතේ තියෙන ස්ටෙප් එක අනුව ඒ කියන්නේ බ්ලොක් වර්ග බ්ලොක් වල වේරියේෂන්ස් සිස්ටම්ස් ඒවා ගොඩාක් තියෙනවා. බ්ලොක් එකට යන ස්ටෙප් එක අනුව ප්‍රධාන වශයෙන් කොටස් හතරකට කඩා ගන්නවා අපි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඔය ඔයාලට අහලා ඇති man to man බ්ලොක් නැත්නම් death බ්ලොක්, kill බ්ලොක්, touch බ්ලොක් එක নানা ආකාර නම් වලින් බ්ලොක් ගැන අහලා තියෙනවනේ. හැබැයි ඒ එක වෙනස් වෙන තැන් තියෙනවා. මම අද කරන්නේ බේසික්ම දේවල් ටික. බ්ලොක් එකට යන ස්ටෙප් එක අනුව අපි බ්ලොක් ටික වෙනස් කරගන්නේ කොහොමද කියලා. ප්‍රධාන පළවෙනි මේකේ, ඒ කියන්නේ අපි කතා කරොත් පළවෙනි මේක අපි කතා කරනවා ස්ටෙප් බ්ලොක් නැත්නම් සමහර කෝචස්ලා කියනකොට සයිඩ් ස්ටෙප් බ්ලොක් කියලා. හරිද? ඊගාවට අපි දෙවෙනි එකට කතා කරනවා ස්ටෙප් ක්‍රොස් ස්ටෙප් බ්ලොක් නැත්නම් ක්‍රොස් ස්ටෙප් බ්ලොක් කියලා සමහරු කියනවා. ඊට පස්සේ අපි කතා කරනවා ස්වින් බ්ලොක් එක. සමහර අය 3 ස්ටෙප් බ්ලොක් කියලා කියන්නේ. ඒක ස්වින් බ්ලොක්. ඊට පස්සේ තව අපි ආයි තන්දිවන කතා කරනවා රනින් බ්ලොක්. ඒ කියන්නේ දුවගෙන ගිහිල්ලා දුර තියෙන බෝල් එකට දුවගෙන ගිහිල්ලා මේ ස්ටෙප් 1 අනුව තමයි මේ කොටස් හතර කැඩෙන්නේ. අපි පළවෙනි එකටම කතා කියන්නේ ආපහු පළවෙනි එකේ ඉනම්ම සාකච්ඡා කරොත් මං දිහා හොඳට බලන්න. හැම වෙලේම බ්ලොක් එක දාද්දී අපේ net එකේ පරතරය අපි තියාගන්න ඕනේ මේ elbow එකයි shoulder එකයි අතර. මේ elbow එකේ ඉඳන් shoulder එක වෙනකන් විතරයි අපේ net එකේ පරතරය. අපි ඕන වැඩේදී අත් දෙක මෙහෙට කරත් මොකද වෙන්නේ? අපි නොදැනීම අපේ ඇඟේ ශරීරයේ සමබරතාවය ගිලිහිලා මේ net touch වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. body balance එක නැති වෙනවා. අනිත් එක ප්‍රධානම කාරණේ jump කරද්දී හැම වෙලේම අපි ready formation එකේදී ධනිස් දෙක චුට්ටක් නමලා මෙහෙම තමයි ඉන්නේ. ඒ කියන්නේ straight හිටියොත් අපිට ධනිස් දෙක නමන්න ගත වෙන වෙලාවත් අපිට ප්‍රමාදයක්. ඒ නිසා හැම වෙලේම ready formation එකේදී මෙන්න මේ ඉරියව්වේදී තමයි block වල අපි සූදානම් වෙලා ඉන්නේ. ඊගාව කාරණය මේ shoulder මේ කකුල් දෙක හැම වෙලේම අපේ shoulder level එකේ චූට්ටක් ඈතට නැත්තම් Tamanට comfortable zone එකේ පහසු ඉරියව්වේ තමයි මේක තියාගන්න ඕනේ. ඒ කියන්නේ සීරුවෙන් ඉඳලා උඩ පයින්න පුළුවන්ද? බැහැ. කකුල මෙහෙම තියාගෙන ඉඳලා උඩ පයින්න පුළුවන්ද? බැහැ. අපිට ක්ෂණිකව ජම්ප් කරන්න පුළුවන් පොසිෂන් එකේ ඉන්න තමයි හැම වෙලේම මේ කකුල් දෙක තියාගෙන ඉන්නේ. ඒක තමයි ready formation එකේ නැත්තම් ready position එකේ මූලිකම දේවල් ටික. අපි දැන් කතා කරනවා පළවෙනි බ්ලොක් එක side step block නැත්නම් step block. ඒකෙදි කිසිම අවස්ථාවකදී මේ අත් දෙක පහළට දාන්නේ නැහැ. මෙහෙම දාන්නේ නැහැ. එතකොට මේ දාන ටිකත් මෙන්න මේ net touch එකට බලපාන්න පුළුවන්. මෙහෙම දැම්මොත් අර අත් දෙක ඈතට ගලා body balance එක නැති වෙලා ආපහු net touch වෙන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලේම මෙහෙම. මම පහසුවට 1 2 3 count කරගන්නවා. ඒක ඔයාලටත් පහසුවක් වෙනවා. මම දැන් බ්ලොක් එක දැම්ම කියන්නේ බ්ලොක් එක දාලා ආපහු බ්ලොක් එක දාගෙන වැටෙන්නෙත් මේ විදිහටමයි 1 ඊට පස්සේ අපි දකුණු පැත්තට යනවා නම් දකුණු පැත්තේ කකුල තියෙනවා ආපහු වම් කකුල ගන්නකොට මේ අපි නැවතුන ෂෝල්ඩර් ලෙවල් එකට කලින් පටන් ගත්ත ෂෝල්ඩර් ලෙවල් එකටම තමයි කකුල ගේන්නේ. හැබැයි එතකොට අත් දෙක කොතනද වෙන්න ඕනේ? මේ net එකයි පරතරය හැම වෙලේම net එකත් එක්ක තියෙන පරතරය තියෙන්න ඕනේ. හොඳට ඔළුවට දාගන්න. බ්ලොක් 1 2 බ්ලොක් 1 2 බ්ලොක් 1 2 බ්ලොක්. කිසිම අවස්ථාවකදී මේ රිද්ම් එක කැඩෙන්නේ නැහැ. දාන පොඩි බ්ලොක් එක හොඳට ඇතුළට දාලා බෝලේ වට කරලා බ්ලොක් කරන්න ඕනේ. හොඳට බලන්න net touch වෙන්න බෑ. මේ ready position එකේ හිටියා. බ්ලොක් 1 2. එතකොට මේ shoulder level එකට අපේ අර foot එකේ කකුල් දෙකේ පරතරය ඒ විදිහටම තියෙනවා. බ්ලොක් 1 2 බ්ලොක් 1 2 බ්ලොක් 1 2 බ්ලොක්. තේරුණාද? ඒකම තමයි අනිත් පැත්තට මම දැන් කවුන්ට් කරන්න නැතුව යන්නම්. 1 2 3 පේනවද? net touch වෙන්නේ මුකුත් නැහැ. දෙවෙනි එක සමහර අය cross step block කියනවා, සමහර අය step cross step block කියනවා. මේකෙදි කරන්නේ block එක දාලා අපේ ඒත් අත් දෙක මෙතනම තමයි. ඒකෙදි පළවෙනි ස්ටෙප් එක ශරීරය ඒ කියන්නේ ස්ටෙප් දැන් අපි දැම්මනේ side step block එක.
ඊට පස්සේ ඊට වැඩි ඈතින් තියෙන බ්ලොක් එකක් බෝලයක් වහන්න තමයි මේක අපි try කරන්නේ. ඒකෙදි පළවෙනි අඩිය තියෙනවා කෝට් එකේ පැත්තට ඇතුල් පැත්තට net එකෙන් ඈතට. 1 ඒ කියන්නේ මේක අපි බ්ලොක් එකේදී ටිකක් පනිනවා වගේ. හැබැයි අත් දෙක පහළට යන්නේ නැහැ. ඊට පස්සේ 2 3 එක ගේනවත් එක්කම මේ අර කණුව පැත්තට තියෙන ඇඟිලි තුඩු ආපහු net එක පැත්තට හරවනවා 3. හැබැයි ඒකෙදිත් අපේ කකුල් දෙක shoulder level එකේ ගන්නවයි elbow එකේ ඉඳන් shoulder එකේ ගන්නට net එකේ පරතරය තියාගෙන. block 1 2 3 block 1 2 3 block 1 2 3 block. මේකෙදිත් කිසිම වෙලාවක අත් දෙක නිදහසේ පහළට ගමන් කරන්න දෙන්නේ නැහැ. දැන් මම මේක වේගෙන් කරගත්තොත් block 1 2 3 block 1 2 3 block 1 2 3 block. දැන් හොඳට බලන්න මන් දිහා එහා පැත්තට යද්දි මේක කොහොමද කරන්නේ කියලා. තේරුණාද? ඊට පස්සේ අපි ස්විම් බ්ලොක් එක දානවා. අර 3 ස්ටෙප් කියන්නේ. පළ 3 ස්ටෙප් බ්ලොක් එකකට වගේ යන්නේ. මේකෙදි ගොඩක් අය කරන වැරදි කීපයක් තියෙනවා. මේකෙදිත් බ්ලොක් කරලා 1 පළවෙනි අඩිය යන පැත්තට දානවා. 1 2 3 බ්ලොක්. අපි බ්ලොක් එකේ යන්න ඕන පැත්තට තමයි පළවෙනි අඩිය දාන්නේ. මේකෙදි ස්විම් බ්ලොක් කියලා කියන්නේ මේ අත් දෙක අපි ස්විම් කරලා උඩ යන්න උත්සාහ කරන නිසා. හැබැයි මේකෙදි ගොඩක් අය කරන වැරද්දක් තමයි 1 2 3 මෙන්න මේ ආකාරයට අත් දෙක පද්දන එක. මේකයි වැරදි කියලා කතා කරන්නේ. මොකද අපි සයිඩ් බ්ලොකර් කෙනෙක් මිඩල් බ්ලොකර් කෙනෙක් එක්ක 2 man බ්ලොක් එකක් එලවද්දි මේ ප්ලේයර් මෙතන ඉඳන් අත් දෙක මෙහෙට කරොත් මොකද වෙන්නේ? ස්විම් බ්ලොක් එකේදී මෙයා අත් දෙක පද්දනවා. දැන් මට යන්න පුළුවන් කොතෙන්ද? අත් දෙක පද්දලා මෙයා බ්ලොක් එක දානවා. මම අත් දෙක මෙයාගේ අත් දෙක පද්දන්න පුළුවන් සීමාවෙ ඉඳන් මාත් බ්ලොක් එක දානවා. මෙතන පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? අපි දෙන්නගේ බ්ලොක් දෙක අතර බෝලයකට වැඩි පරතරයක් හිටලා තියෙනවා. එතකොට ඒ හිඩසෙන් එහා පැත්තේ ස්පයික් කරන්න පුළුවන්. ඒ නිසා මේ අත් දෙක ස්විං කරන එක අපි දිග අරින්න නැතුව මේ එල්බෝ දෙකෙන් හොඳට උස්සලා බ්ලොක් කරනවා. දැන් මට මෙතෙන්ට යනකම් යන්න පුළුවන්. දැන් දානවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ මෙතන තියෙන්නේ අපේ බ්ලොක් එක අපේ අත් දෙක වගේම පොඩි පරතරයක්. එතකොට කිසි අවුලක් නැතුව මෙතන නිකන් සමාන්තර පරතර වලින් දඬු හතරක් වගේ තියලා බ්ලොක් කරගන්න පුළුවන්. Thank you. ඒකෙදිත් එන්නේ අර 1 2 3 බ්ලොක්ම තමයි. හැබැයි අවසාන ටර්න් එකේදී මේ තියෙන කකුල හොඳට හැරෙන්න ඕනේ. බොඩි එක මෙහෙම වුණොත් මොකද වෙන්නේ? බ්ලොක් වෙන්නේ නැහැ. මේ net එක පැත්තට හොඳට හැරිලා බ්ලොක් එක දාන්න. මන් දිහා බලන්න. බ්ලොක් 1 2 3 බ්ලොක් 1 2 3 බ්ලොක්. තේරුණාද? දැන් මේ පැත්තට ආවොත් බ්ලොක් 1 2 3 බ්ලොක් 1 2 3 බ්ලොක්. තේරුණාද? ඒ අපි තුන්වෙනි බ්ලොක් එක. හැබැයි අපිට ඔయితත් වැඩි පරතරය ඔయితත් වැඩි දුර බෝලයක් වහන්න නම් මේ සිස්ටම් එක, ඒ කියන්නේ මේ ක්‍රමවේද තුන හරියන්නේ නැහැ. මොකද අපිට ඊටත් වැඩි යන්න ඕනේ. ඒකේ සාමාන්‍යයි බ්ලොක් මෙතන දැන් මෙතන නෙමෙයි පාස් එක. එහා පැත්තේ ප්ලේයර් බැක් වෙලා මෙහි අල්ලයි කියලා හිතාගෙන එතෙන්ට ඇල්ලුවා. එතකොට මට මේකේ වේගෙන් යන්න ස්ටෙප් සයිඩ් ස්ටෙප් එකක්වත් නැත්නම් ක්‍රොස් ස්ටෙප් එකක්වත් නැත්නම් ස්විං 3 ස්ටෙප් බ්ලොක් එකකින් ඒක රීච් කරන්න බෑනේ. ඒ වෙලාවට දුවනවා මේ. yes. තේරුණානේ?